Hi Bowen friends, welcome to Nadil's Explore Vlog. කාලකින් පස්සේ වීඩියෝ එකක් හදන්න කියලා හිතුවේ. මොකක්ද අර මේ පාරේ මම හැවලොක් පාරේ යද්දි දැක්කා මෙන්න මේ කාර් සේල් එක. A1 කාර් සේල් කියලා. මීට මාසෙකට හරි කොහොම හරි මාසෙක කලින් මම දැක්කා මේ මුතුබල සර්ුයි මිස්ටර් කොත්තු විරාජ්. උයි වාහනයක් ගත්තා මෙන්න මේ කාර් සේල් එකේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ කාර් සේල් එකේ කොහොමද වාහනවල ප්‍රයිස් එක කියලා. chamada na cena chamada na cena matada chamada na cena matada chamada na cena chamada. All the ladies hold up, hop in the ride, it's a brand new motor. Get on the fly, live la vida loca. Nobody fine, it's a Coca-Cola. Hold on, hold on. No one no sleep and I swear to total. Throwing it back when I press rewind. Losing her mind when she see that one. Mutugola සර්ුයි මේ මිස්ටර් කොත්තු විරාජ්. ඔව්. එයා මේ වාහනයක් ගත්තේ මේ ළඟදී. Defender එකක් ගත්තා. HSC Defender එකක්. මොකද ගත්තේ? HSC Defender එකක්. Right. මම 10 එකක්. ඒක සාමාන්‍ය කීයක් වටිනවද? ඒක සාමාන්‍ය කෝටි 8යි ලක්ෂ 75ක් වගේ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කාර් සේල් එකෙන් තමයි ඔයාලා වාහනේ අරන් තියෙන්නේ. මල්ලි පොඩ්ඩක් බලමුද ඔයාලගේ කාර් සේල් එකේ කොහමද මේ වාහනවල මිල ගණන් කියලා. ඔයාලට මිල කියන්න පුළුවන්ද? සමහර කාර් සේල් කාරයෝ ඉන්න වාහන මිල කියන්නේ නැහැ. හරිද? දැන් රටේ ඉන්න එක්කෙනෙක් මිල කියන්න බෑ. වාහනේ ගන්න ඕනේ. දැන් රටේ ඉන්න එක්කෙනෙක් වාහනයක් ගන්න කොහොම හරි කැමැත්තක් තියෙනවා නම් මිල පොඩ්ඩක් දැනගන්න එපේ. මට මේ ඔක්කොම දාන්නේ මිලත් එක්ක තමයි දාන්නේ. මට මේ හරි ගාණ කියන්න පුළුවන්ද ඔයාලට? පුළුවන්. එහෙනම් පොඩ වාහන පොඩ බලන්න යමුද? බලමු. මේ මොකද්ද මල්ලි? අද ආපු Toyota Rumi. Toyota Rumi එක GT turbo custom එකක් 2024. ඒක සාමාන්‍ය වෙන 1.15ක් වගේ වෙනවා. 1.15ක් වගේ වෙනවානේ. ඔව්. හරි. එහෙනම් තව මොකක්ද තියෙනවද? මේක Toyota Rumi නේ. 1.15 2024. GT turbo. GT turbo තමයි මේකෙන් highest grade. ඊට එහා option එකක් නෑ. මේක තමයි fully loaded. මේක මොකද්ද මල්ලි? මේක කීයක් යනවද? මේක GLC එකක්. GLC 2023 එකක්. මේක AMG performance Jeep එකක්. සාමාන්‍ය වෙන්නේ කෝටි 12යි ලක්ෂ 75ක් වගේ වෙනවා මේක. right. මේක Q7 2025. මේක tan interior ඇවිල්ලා තියෙනවා. මේක 2025 fully loaded එකක්. මේක සාමාන්‍ය වෙන්නේ කෝටි 7යි ලක්ෂ 45ක් වගේ වෙනවා. මේක මොකද්ද මල්ලි? මෙතන තියෙන්නේ? මේක Serena. මොකද Nissan Serena නේ? Nissan Serena. මේ කීයක් වෙනවද? මේක 2025 brand new 240ක් වගේ වෙනවා. කෝටි 2.40ක් වගේ නේ? ඔව්. කෝටි 2.40ක් වගේ. ඔව්. right. ආයෙ මොකක්ද තියෙන්නේ? මේක Defender. මේකද එයාලා ගත්තේ? මේ જાතියෙන් P400 ගත්තේ. මේක P300. මේ කීයක් යනවද? මේක UK spec එකක්. සාමාන්‍ය මේක කෝටි 8යි ලක්ෂ 60ක් වගේ වෙනවා. 86 million. right. මල්ලි අපි options බලන්න ඕනේ නම් price එක පොඩ්ඩක් කියාගෙන යන්න. මේකේ මොකක්ද තියෙන්නේ? මේක X7 එකක් BM එකෙන්. BMW X7 එකක්. මේක register කරපේන්නේ නේ? register 2019 model 7 seater වාහනයක්. ඒක කෝටි 8යි ලක්ෂ 75ක් වගේ වෙනවා මේක. right. මේක මොකක්ද තියෙන්නේ? මේක Q3 එකක්. Audi Q3. Audi Q3. මේ කීයක් යනවද Audi Q3 එක? මේක කෝටි 3ක් වගේ වෙනවා මේක. කෝටි 3ක් වගේ වෙනවානේ. ඔව්. right. මල්ලි මේ මොකද්ද? මේකත් Q2 එකක්. Q2 එකක්. මේක අරක Q3 මේක Q2. මේක registered එකක්. register ගන්න. ඔව්. මේකත් හොඳ Jeep එකක්. හොඳ condition Jeep එකක්. ලක්ෂයක් වගේ දුවලා තියෙනවා. ඒත් හොඳ condition එකෙන් තියෙන Jeep එකක්. සාමාන්‍ය 1.28ක් වගේ වෙනවා. right. මල්ලි 1.8 million. මේක මොකද්ද මේක නේද අර ලසිත් මාලිංග ගත්තේ? ඔව්. මේක 250 Prado. Prado එකක් නේද? මේක 2020? මේක 24. මේක ගන්නවා නම් කීයක් වෙනවද මේක? මේක සාමාන්‍ය 625ක් වගේ අපි කියන්නේ. මේක first edition කියලා කියන්නේ. මේක tan interior ඇතුළේ එන්නේ. right. මේකත් price එක අඩු කරලා දෙන්න පුළුවන්. මේක මොකද්ද? Discovery. ඔව්. මේක Discovery 5 7 seater diesel වාහනයක් මේක. 2018 model CBL number. register වාහනයක්. මේකත් හොඳ Jeep එකක්. මේක සාමාන්‍ය වෙන්නේ 3.95ක් වගේ වෙනවා. 39.5 million. මේක මොකද්ද මල්ලි? මේක Q7. අර සුදු එකක් Audi. ඒ වගේම black එකක්. 2025. මේකත්
කෝටි 7යි ලක්ෂ 45ක් වගේ වෙනවා 2025. කෝටි 7යි. ඔව්. ඒකින්ම මේක ග්‍රේ එකක්. මේකත් same price. right. මේ මොකද මේ මෙතන තියෙන්නේ? මේක Vezel X Hunt එකක්. මේක තමයි දැන් ලංකාවේ ගොඩක් අය ගන්න. මේක අන්තිම කීයක් දෙන්න පුළුවන්ද? මේක සාමාන්‍ය වලට දෙන්න පුළුවන් 1.73න් දෙන්න පුළුවන් brand new 2025. මේක නේද අර කෝටි 2යි ගාණක් ගියේ. මේක දැන් මේකේ වර්ග ගොඩක් එනවා. Z Play, Z Premium ඒ වගේ තියෙනවා. මේක X Hunt එකක්. X Hunt එකක්. මේ කීයද දෙන්න පුළුවන්? මේක සාමාන්‍ය වෙනවා 1.73න් අන්තිම දෙන්න පුළුවන්. 1.73 නේ. මල්ලි මේ අපිට අපේ දැන් ගොඩක් පොඩි කට්ටිය වාහන ටිකක් තියෙනවා. පොඩි වාහන ටිකක් තියෙනවද? බජට් එකේ මොන හරි මැච් එකක් ගහන කෙනෙක්ට මොන හරි වාහනයක් තියෙනවද? බජට් කියන සාමාන්‍ය දැන් ලක්ෂ 75ක් තමයි බජට් වෙහිකල්. ලක්ෂ 75ක්. ඔව්. මේක සාමාන්‍ය ගාන බැලුවොත් මේකට ලක්ෂ 40ක් ලක්ෂ 38ක් ඒ වගේ යනවා ඩියුටි විතරක්. ඒ හින්දා තමයි මේ ප්‍රයිස් එක හැදලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඉස්සර ලක්ෂ 30යි 40 තිබ්බ වාහනේ තමයි දැන් ලක්ෂ 25ට වික්ක වාහනේ ඒ දවස්වල 2018 වල. ඔව්. දැන් ඒ වගේ වාහන යනවා සාමාන්‍ය ලක්ෂ 75ක් 85ක් ඒ වගේ යන්නේ. මට මෙහෙම කරන්න පුළුවන්ද? මට මේ වාහනේ අවුරුද්දයි පොඩි ඔප්ෂන් ටිකයි හරියටම දෙන ගාන පොඩ්ඩක් කියන්න. මේ වාහනේ කීයක් දෙන්න පුළුවන් කියලා. මේක PA limited 2025. ඔව්. 0 mileage brand new. මේකට අවුරුදු 3ක් warranty එක්ක තියෙනවා. මේක 74ක් වගේ වෙනවා. 74ක්. ඔව්. ලක්ෂ 74ක්. හරි. ලක්ෂ 74ක්. මේක join එකක්. මේකත් 2025. මේක මොකද කියලා කිව්වේ? ලක්ෂ 74යි. 74. right. මේක 2025 join එකක්. මේක අලුත් කලර් එකක්. moss grey. ඔව්. මේක සාමාන්‍ය වෙන්නේ 85ක් වගේ වෙනවා. 84ෙන් දෙන්න පුළුවන්. 84ෙන්. ඔව්. ආයි මොකක්ද තියෙන්නේ? මේක 2024 PA limited. අර සුදු එකේ වගේම මේක PA limited. ඔව්. ඉස්සර power shutter එන එක. මේක සාමාන්‍ය දෙන්න පුළුවන් අර මේක price මොකද්ද? වගේ. මේක? ඔව්. 7350 වලට අන්තිම දෙන්න පුළුවන් මේක. මේක full option ද නෑ? full option නෙමෙයි මේක PA limited. ඉස්සර power shutter එනවා. power shutter එනවා. මේක හරි. join ආයි තව එකක්. මොකක්ද තියෙන්නේ? මේක join එකක්. මේක join එකක්. join. හරි. මේක කීයක් යනවා? 2025 මේක වෙනවා 85ක් වගේ වෙන ඒකත් අඩු කරලා දෙන්න පුළුවන්. අඩු කරලා දෙන්න පුළුවන් නේ? පුළුවන්. ඔව්. අනිත් එක හැම වාහනේම අවුරුදු 3ක් warranty තියෙනවා. මේවා තමයි ලංකාවේ ඉස්සර තිබ්බේ ලක්ෂ 30යි 40 තිබ්බේ දැන් 75යි. ඉතින් සාමාන්‍යයෙන් මේකට ඩියුටි එක කීයක් විතර ගෙවනවද? සාමාන්‍ය ලක්ෂ 38 40 ලක්ෂ 40 ඒ වගේ ඩියුටි යනවා. ඉස්සර නම් සාමාන්‍ය ඩොලර් රේට් තිබ්බේ 150ක්. දැන් 305ක් වගේ යනවා. ඒ හින්දා වාහනේ මිල වැඩි වෙලා තියෙනවා. right. එහෙනම් මෙන්න මේ ටික තමයි බජට් එකට තියෙන්නේ. අනිත් වගේ ඒ වගේම මෙන්න මේ වාහන සෙට් එකකුත් මෙන්න මේ කාර් සේල් එකේ තියෙනවා. මේක තමයි A1 කාස් කියන්නේ. A1 කාස් වල තමයි අර මිස්ටර් පොත්තු විරාජ් සහ කවුද ඊළඟ අර සර් කෙනෙක්? අපේ මුතුගල සර්. මුතුගල සර්ුත් මෙහෙන් තමයි කාර්යයක් කරන් තියෙන්නේ. එහෙනම් මෙතන ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ගොඩක් කාර් සේල් වලින් ප්‍රයිසස් කියන්නේ නැහැ. හැබැයි මේ කාර් සේල් එකෙන් අපිට ප්‍රයිසස් ටිකක් කිව්වා. කවුරු හරි ඉන්නවනම් මේ කාර් සේල් එක කන්ටැක්ට් කරලා වාහනයක් ගන්න පුළුවන්. හරිද? මොන හරි වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ කාර් සේල් එකකින් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් thank you මල්ලියා. ඕකේ අයියා හරි හොඳයි.